දුරුවනක සමදා බුදු හිමි සරණයමි නමස්කාර වේවා ධම්රුවනක සමදා සරණං සරණයමි නමස්කාර වේවා සම්බුවනක සමදා සරණයමි නමස්කාර වේවා තුනුරුවනක සමදා තිසරණ සරණයමි සාදු 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 ඒතරා බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාර වේවා. සද්ධා බුද්ධ සම්පන්න කාර්මික පින්වත්නි, බුදුබල සංවිධානය මගින් වාර්ෂිකව පවත්වන වෙසක් පින්කම් මාලාවේ එක්තරා පින්කමක් වශයෙන් මෙවරත් අපි සංවිධානය කරගත්ත සීල භාවනා වැඩසටහනක්. ඒ වැඩසටහනේ පළවෙනි දිනය වශයෙන් පළවෙනි ධර්ම දේශනාව වශයෙන් අද දිනේදී මේ පින්වතුන් සෝදානම් වස් සිටින්නේ තමන්ගේ ජීවිතයේ ධර්මය ශ්‍රවණය කළා ජීවිතේ සාර්ථකභාවයට පත් කරගන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මේ ශ්‍රී සත්‍ය ධර්මයේ දේශනා කළා කියලා. මේ ධර්මය කියන්නේ මේ ලෝක සත්‍යයේ නිවීම තමයි දේශනා කළා කියලා. 84000ක් ධර්මස්කන්ධය දැක්කොත් ඒ හැම ධර්මස්කන්ධයේ තුලම තියෙන්නේ නිවීම. මේ නිවන් මාර්ගය. ඒ වගේම තමයි මේ ලෝතර බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්න අපිට ප්‍රතිපත්ති මාර්ගය දේශනා කළා කියලා. නිවන ගැන කියලා විතරක් නෙමෙයි. ඒ නිවන අවබෝධ කරගන්න අවශ්‍ය කරන මාර්ගය දේශනා කළා කියලා. ඉතින් මේ ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරන්නා වූ පිරිසක් වශයෙන් අප සියලු දෙනාම අද වාසනාවන්ත වුණා. ඒ රුවන්වැලි සෑය අභියසසිත මේ ධර්ම දේශනාවක් මට දේශනා කරන්නත් ඒ වගේම මේ පින්වතුන්ට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ ස්ථානයේ අපි නොයෙක් පාර ගණන් අපි ඇවිල්ලා තියෙනවා. හැබැයි නැවත නැවතත් එන්න සිත් පහළ වෙන ස්ථානයක් වශයෙන් අපිට සැලකන්න පුළුවන්. අපි සමහර ස්ථාන වලට යනවා. හැබැයි ඒ ස්ථාන වලට ගියාට අපිට නැවත යන්නේ ස්ථාන අපේ සිතුවිල්ලක් එන්නේ. ඒ ස්ථාන වලට අපි එකවරයක් ගියා ඒ ඇති කියලා අපිට හිතෙනවා. ඒ වුණාට මේ රුවන්වැලි සෑය කියන්නේ ඒ වගේ ස්ථානයක් නෙමෙයි. අපිට යන්න හැකියාවක් තියෙනවා නම් අපි නිතරම වඳින්න පොදන්ට එන්න සිත් කැමති වෙන ස්ථාන. ඒකට හේතුවක් වශයෙන් අපිට දකින්න පුළුවන් මේ ස්ථානයේ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටලා අදිෂ්ඨාන පූජක නිර්මාණය වෙච්ච උන්වහන්සේගේ කැමැත්තක් වශයෙන් නිර්මාණය වෙච්ච අසුදෝෂ නිර්මාණය. ඒ වගේම තමයි උන්වහන්සේගේ ගෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා බුද්ධානුභාවයේ පවතින ස්ථාන. ඉතින් එවැනි ස්ථානයකට අපේ හිත මේ ආකාරයෙන් නිතර වන්දනාවට පූජාවට හැමීම පුදුමයක් නෙමෙයි. ලෝතර බුදුරජාණන් වහන්සේ නමකට වන්දනා කිරීමෙන් පූජාවන් පැවැත්වීමෙන් කිසිම මොහොතක ඒ වන්දනාව පූජාව හිස්කාරයටපත් වෙන්නේ. ඒ තරමටම මේ පූජාවන් පැවැත්වීම වන්දනා කිරීමෙන් මහත්ඵල මහානිසංස භාවයට පත් කරලා දෙනවා. අපගේ ලෝතර බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි ලෝකයේ පහළේ වදාළ අනන්ත ප්‍රමාණ බුදුරජාණන් වහන්සේලා සිහිපත් කරගෙන
වන්දනාමාන පුද පූජා ආදී පවත්වන්න පුළුවන් නම් ඒ හැම දෙයකින් අපිට මහත්ඵල මහානිසංස කුසල විපාකයෙන් ලැබේ. අපි දන්නවා පෞද්ගලික දානයන් අතර අග්‍රතම දානය වශයෙන් මේ ලෝතර බුදුරජාණන් වහන්සේ නම සිහිපත් කර දෙන්නා වූ දානය වශයෙන් සඳහන් කරනවා. ධර්මයේ තුල සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් නම් මේ ලෝකයේ පහළ වුණා සියලු බුදුරජාණන් වහන්සේලා සිහිපත් කරගෙන මේ දානය පූජා කරගෙන බුදු ගුණයක් වඩන්න. ඒ දේ සිද්ධ කිරීමෙන් ලැබෙනා වානිසංස මෙතකයි කියලා කියන්න බෑ. ඉතින් අපි මේ ස්ථාන දෙකෙන් බුදු ගුණ සත්‍යයනා කළා කියන දානමාන ආදී මල් පහන් සුවඳ දුම් ආදී පූජා කළා කියන. ඒ ලැබෙනා වූ වානිසංස වාරය මෙතකයි කියලා කියන්නට. වසර වසනාතුර සුගති උප්පත්ති ලබන්ට අවශ්‍ය කරන කුසල් සමුදායක් අපි මේ වෙනකොට රැස් කරලා තියෙනවා. හැබැයි මේ කුසල් සමුදාය අපේ ජීවිතයට ලැබෙන්න නම් අපි නැවත නැවත කුසලයෙන්ම අපේ ජීවිතය ගත කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. මේ කුසලයේ කරගත්තා කියලා තව තවත් අවසානයක් තියෙනවා. ඒක ප්‍රමාණවත් වෙන්නේ. නැවත නැවත කළ යුතුයි. නිවන් දකින ධාතු දක්වාම නැවත නැවත පින්දහම් කුසල් කළ යුතුයි. අතරක් නෑරම කුසල් කළ යුතුයි. ප්‍රමාදී වාසය කළ යුතුයි. මොකද මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නකම් කවුරුත් මේ සතර පායේ කියන දේ දෙයිලා. අදුම තරමේ මේ සෝවාන් ආදී මාර්ගඵලයක් ලබා ගන්න හැකියාවක් ලැබෙලා නැත්නම් එයා සතර පායට යනවා කියන එක ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒ හින්දා අපි උත්සාහවත් වෙන්න ඕනේ. මේ කුසල් දහම් එකතු කරගන්නා අතරතුර, හිං කරගන්නා අතරතුර අපේ ජීවිතේ මේ නිවන් මාර්ගය තුල ගෙනියන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නේ මෙන්න මේ ධර්මය කියා දෙන්නම තමයි. නිවන් මාර්ගය කියා දෙන්නම තමයි. මේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම සරල දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නම ලෙන්සියෙන් පහසියෙන් පහළ වෙනවා නෙමෙයි. ඒ පහළ වීම කියනා උදේ මහා වූ වීර්යයෙන් සිද්ධ වෙන දෙයක්. පොඩි කාලයකින් සිද්ධ වෙනවත් නෙමෙයි. තාමම දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කරලා ගුණධර්ම වැඩි වීමෙන් සිද්ධ කරගන්නා උදේ. අපි දන්නවා අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම ඊට විශේෂංකෝය කල්ප ලක්ෂයකට කලින් ඒ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ සහෝදරියක් උපදී පළමුවෙන්ම හිතක් ඇති කරගත්තා මමත් කවදාහරි බුදු වෙනවා. ඒ ඇති කරගත්තා වූ සිතෙන් අටාසංක කල්පය මහා කල්ප අසංකේය 8ක්. උත්තර කාලය දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේ සිටි පාරමී ධර්ම පූර්ණ කළා. බුදුරජාණන් වහන්සේලා 3,87,000ක් ඉදිරියේ හිතින් ප්‍රාර්ථනා කළා තියෙනවා බුදු බව ලැබේවා. ඊළඟට බුදුරජාණන් වහන්සේලා 1,25,000ක් ඉදිරියේදී වචනයෙන් පුරුදු කළා තියෙනවා. ඉතින් මේ බුද්ධත්වයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා තියෙනවා. අන්න එහෙම ප්‍රාර්ථනා කරලා දීපංකර බුදුරජාණන් වහන්සේගේ අභියස පළවෙනි මේක විවරණය ලැබුවා. ඒක ආයේ පොදුනේ සුමේද කියන තාපසේ. අත්‍තරම සුමේද කියන්නේ මහා සිටුවරය. මහා ධනයක් තිබ්බ සිටුවරය.
ඉතින් මේ සිටුවරයාගේ දෙමාපිය කාලක්‍රියා කරාට පස්සේ ඒ ගෙදර හිටපු ඒ භාණ්ඩාගාරිකතුමා මේ සුමේද කුමාරයාට පෙන්නනවා රජු. කුමාරේ මේ තමයි ඔබගේ වස්තුව. කොච්චර වස්තුවක්ද මේ තියෙන්නේ? ආත්මික පරම්පරාවක වස්තුව දේපල තියෙනවා. ආත්මික පරම්පරාවක් දින මුදල් එකතු කරලා තියෙනවා. හැබැයි කිසි කෙනෙක් අරගෙන ගිහිල්ලා මේ සුමේද කුමාරයා කල්පනා කරනවා උපදිච්ච කිසි කෙනෙක් මේ වස්තුව දේපල අරගෙන ගිහිල්ලා කොච්චර එකතු කරගත්ත ගොඩ ගහගත්ත ඒව තමන්ගේ අපේ යමනාප නේදාහිත මිතුරන්ට දූ දරුවන්ට එහෙම නැත්නම් සොර සතුරන්ට අයිති කරලා තමයි තමන් යන්නේ. එකතු කරගත්ත කිසි දෙයක් අරගෙන යන කිසි කෙනෙක් සුමේද කුමාරයා කල්පනා කරනවා මගේ දෙමාපිය ආත්මික පරම්පරාවේ කිසි කෙනෙක්වත් මේ කිසි දෙයක් අරගෙන ගියේ නැහැ. හැබැයි මම මේ සියලු දේම අරගෙන යන්නේ. අරගෙන යන කියන එකම ක්‍රමය තමයි මේක සියලු දෙනාටම දෙන්නේ. දුන්නා මොකක්ද වෙන්නේ? දානයක් වශයෙන් පූජා කරාම ඒක විපාකේ මත ජීවිතයට එහෙනම් මේ දුන්නතේ නැවත ලැබෙනවා. විපාක වශයෙන්. එහෙම කල්පනා කරලා තමන්ගේ සිටුගෙදර සියලුම දොරවල් ඇරලා ඒ ධනය වස්තුව ඕන කෙනෙක්ට ඇවිල්ලා ගන්න කරන ධන වස්තු කරන හැම කෙනෙක්ම ඇවිල්ලා ධන වස්තු වර්ගය හදවත ජීවිත තියෙන ධන වස්තුව වස්තුව අවසන් වුණාට පස්සේ තමන්ගේ ගෙදරින් විනාශ වෙලා ඉතනා ස්ථානයක කියක් හදාගෙන තමයි භාවනා කරගෙන අතරතුර මේ සීපත් තුන කල්පනාවට මම මුත්‍ර ධනයක් වස්තුවක් අතහැරලා ආපු කෙනෙක්. ආතු දේපල අතහැරලා ආපු කෙනෙක් ඒත් මම මෙන්න මේ කුටියක් අල්ලගෙන මෙන්න මේ සලුපිලි ඇඳගෙන මුදුන් ඇඳගෙන මේවට එළි වාසය කරනවා. එහෙම හිතලා ඒ සියලු දේම අතහැරලා දාලා අර කුටිය අතහැරලා දාලා අර ඇඳන් දින්නා වූ වස්ත්‍ර අතහැරලා දාලා දී සමත් ඇඳගෙන රස්සයට වෙලා බණ භාවනා කරමින් ධ්‍යාන ආදී වඩමින් ඉර්ධිලාභී පුද්ගලයෙක් වශයෙන් තාපසයෙක් වශයෙන් ජීවත් වෙන්න. ඔන්නේ අතරතුර තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඉතින් මේ තවුසා විතරම අහසින් ගමන් කරන ඉර්ධිතියේ අහසින් ගමන් කරනකොට මේ තවුස දකින්න පිරිසක් පාරක් හදනවා. ඒ පාර හදනවා දැකලා පල්ලෙහාට ඇවිල්ලා ඇහුවා කාටද මොකද මේ හදිසි පාරක් හදන්නේ. ඒවා මේ ලෞතර බුදුරජාණන් වහන්සේ වදිනවා. මේ ලෞතර බුදුරජාණන් වහන්සේ වඩනවාට මහත් වූ සතුටක් ආවා. මොකද මේ බුද්ධ කියන වචනේ හලාතුරකින් අහන්න ලැබෙන වචනය. මහත් වූ සතුටක් ඇවිල්ලා කිව්වා මමත් මේ පාර හදන්න උදව් කරන්න. ඔව් උදව් කරන්න කියලා කිව්වම ගම්මැසියෝ එතන තිබ්බ අමාරුම තැන. මඩවලක් එක්ක අමාරුම තැන හදන්න කල් වේලා යන තැනක්ම බාර දුන්නා. ගමෙන් ඉඳන්ම මේ තාපසයාට ඉද්දිය. ඉද්දිය මේක ටක්කාලා හදයි. ඒ නිසා බාර දුන්නා. ඒ තාපසතුමා කල්පනා කරන මේක ඉද්දියෙන් කරත් මේකේ වටිනාකම අඩුයි. ඉද්දියෙන් කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. අත්තරන් වලින් ඕන රත්තරන් වලින් මණික් වලින් ඕන මණික් වලින් දියමන්තියෙන් නම් දියමන්තියම මේ වලගොඩලි ටික වහලා දාලා ලස්සනට හදන්න පුළුවන්. ඉස්සරට ඉක්තිතිය. ඒ වුණාට කල්පනා කරන එහෙම කරන එක නෙමෙයි සුදුසු. මේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට තමන්ගේ ශ්‍රමය අපේ පයේ ජීවිතය යොදලා හරණ දෙයින් තමයි ආනිසංස දෙන්නේ. විද්‍යාවෙන් කලා කියන එක ආනිසංස නෙමෙයි. එතකොට ඊට වැඩි ආනිසංස කියන තමන්ගේ ශ්‍රමය සිතෙන් හිතලා ශ්‍රමයෙන් හය වෙනසවල කරන දෙයි ආනිසංස වැඩි. එහෙම හිතලා අර තාපස්තුමා උදැල්ලක් පිළිගෙන අර වල ගොඩට. ඒ අතරතුර
ලෞතර බුදුරජාණන් වහන්සේ වදිනකොට තාපසයා කල්පනා කරා දැන් නම් මේක ඉවර කරගන්න කාලයක් නැහැ. එහෙම හිතලා මගේ ජීවිතයේ ලෞතර බුදුරජාණන් වහන්සේට මහා රහතන් වහන්සේලා පූජා වේවා කියලා ප්‍රාර්ථනා තියාගෙන අර මඩවලේ දිගා වුණා. බුදුරජාණන් වහන්සේ උතුම් වූ රැස් විහිදාගෙන සාර ලක්ෂයක් වූ මහරහතන් වහන්සේලා පෙරතු කරගෙන වඩිනවා. ඒ වඩිනකොට මේ තාපසතුමා ළඟට ඇවිල්ලා නතර වුණා. අතර වෙලා ලෝතර දීපංකර බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා දිහාට හැරිලා මෙයාගේ ප්‍රකාශයක් කළා. වික්ෂෝණී ඔබට මේ පුද්ගලයා දකින්නවා. මේ තාපසයා තමන්ගේ ජීවිතේ පූජා කරලා ඉන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරලා ඉන්නේ. තමන්ගේ ජීවිතේ පූජා කළා මේ තමන්ගේ ශරීරයේ උඩින් මේ මඩවල කොහොස් කරගෙන යන්න තමයි මේ ප්‍රකාශ කරන්නේ. හැබැයි මහණෙනි මෙතන කිසි කෙනෙක් නැහැ කියනවා ඒකට සුදුසු. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැරෙන්න මේ සුමේද තාපසයාගේ පිට උඩින් යන වෙන කිසිම කෙනෙක් සුදුස්සෙක් නැහැ. රහතන් වහන්සේ නමකටවත් බෑ කියනවා. සුමේද තාපසයාගේ පිට උඩින් ගමන් කරනවා. එහෙම කිව්වම විශ්වනාථයන් ඒ තාපසයාට හේතුව. විශ්වනේ මේ පුද්ගලයා නිස්පාසු කෙනෙක් නෙවෙයි සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. අනේ මොහොතේදී තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණයක් වශයෙන් දේශනා කරන්නේ මේ තාපස්තුමා මතු සාරාංශකයේ කල්පලක්ෂයක් පැවැන්නේ සුද්ධෝදන මහරජතුමාට දාව ඒ වගේම මහා මායා දේවියට දාව සිද්ධාර්ථාමි මේ ලෝකේ පහළ වෙලා අවබෝධයක් තමයි ජීවිත ගත කියලා සතර පෙර නිමිති දැකලා ඒ වගේම මේකේ හැරෙදිලා උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කෙනෙක්. අනිකයි කියන්නේ සුදුස්සෙක් නැත්තේ මේ තාපස්තුමාගේ අයිතින් ගමන් කරා. එහෙම කියලා වාගතුමාගේ එයාකාරයෙන් විවරණය දුන්නට පස්සේ මේ තාපස්තුමාට තමන්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන බව දැනගන්න. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉතත් ඒ ස්ථානයේ ගතගන්න යශෝදරාව වශයෙන් ඒ කාලේ හිටපු කාන්තාව ප්‍රාර්ථනාවක් කළා මතු බුදුන් ජීවිතයේදී සිතාත කුමාරයාට අපදිශයලා තිබිලා ඒ කටයුතු කරන්න උපකාර කරන්න ප්‍රාර්ථනා කළා. ඉතින් ඒ ආකාරයෙන් හේතු විවරණ ලබාගත්තා වූ දෝෂකරණ වහන්සේ සාරාංශකයේ කල්පලක්ෂය මේ සතර පුරාවට අනන්ත ප්‍රමාණ දුක් සම්පත විඳිනවා. මානසික ජීවිතවලට දෙනවා, තිරිසන් ජීවිතවලට දෙනවා. ඒවගේම මේ ආකාරයේ දුක්ඛත් අයවලක් තිබෙනවා, දෝෂත් අයවලක්, රජවරුලාට තිබෙනවා, සිදුවරුලාට තිබෙනවා, සත්‍යදරවලාට තිබෙනවා. නවතත් දුක්ඛිත ජීවිත ගත කරනවා. සතරපායන්තන මේ ආකාරයේ දුක්ඛම් සතුළු විඳින තමයි සතර පුරාවට මේ සාරාංශයේ කල්පලක්ෂය සපසේ සීසේ දැනෙනවා. එතැයි පැමිණෙන ජීවිතයකම මොහොතකම උත්සාහවත් වෙන්නේ තමන්ගේ බෝධිසත්ව ජීවිතේ බුද්ධත්වයේ දිනක කටයුතු කරා. සමහර ජීවිත රජවරු වෙලා ඉපදිලා තමන්ගේ රජකම අත්හැරලා දාලා වස්තු අත්හැරලා දාලා තාපසීන් වශයෙන් ජීවත් වෙනවා. ඒ රහත් පාලනය කරගෙන තාපසී ජීවිතේ ජීවත් වෙන පුළුවන්කම තියෙද්දි ඒ සියලු දේ අත්හැරලා දාලා තමන් ජීවිතේ ගත කරනවා. සමහර කාලවල රජවරු වෙලා ඉපදිලා ඒ රජකම හිතගෙන පංචශීල ආදී ගුණධර්ම පූර්ණය කරගෙන සීලක් තුනක් ජීවිතයක් ගත කරනවා. සමහර ජීවිත දුක්ඛ ජීවිත ලබලා තියෙනවා. ඒ ජීවිත ලබන ගුණධර්ම පූර්ණ වෙනවා. පෙර ජීවිතේ කරන ආනිසංස
ජීවිතේ ඒ වෙස්සන්තර ජීවිතේ පසුව දීර්ඝ ලෝකයට ගිහිල්ලා ඒ දීර්ඝ ලෝකේ අන්තරාදී ආරාධනාවක් සම්පූර්ණ අස්මා බැලුම් බලලා ඊට පස්සේ අපේ වස්තු සුද්ධෝදන රත්මාගේ පොතේ පස්සේ උපදෙස් අපේ වස්තු කියන්නේ අපේ වස්තු කොහොම බලවත් වෙනවා ධර්මයේ සඳහන් වෙන අපේ වස්තු තුළ දෙන්නේ දුක ඒ දෙන්න සර්පයේ බලවත් වෙනවා අපේ වස්තු නිර්මාණය කරන අපේ කුමාරවරුන්ට අතර මගේ හිතපු එක්තරා පුද්ගලයෙක් තමයි කියලා තියෙනවා. ඔබලා යම්කිසි නගරයක් නිර්මාණය කරනවා නම් මෙන්න මෙතන තියෙන සුදුසු. දැන් පොඩි ගෙම්බෙක් ඉපදුනොත් ඒ ගෙම්බ කියන්නේ සර්පෙට වැඩිය බලවත්. වෙනස් සතෙක් වුණත් එහෙමයි. අපි දුබලයා කියලා හිතන සත්වයා මේ කපිල වස්තුව තුළ ඉපදුනොත් එයා බලවත් කෙනෙක් වශයෙන් ඉපදුනවා. ඒකින්ද මෙතන තමන්ගේ රාජධානිය හදන්න. ඒ හින්දා අන්නේ ස්ථානයේ කපිල වස්තුව නගරයේ පිහිටෙව්වා. ඒ කපිල වස්තුව ඉපදෙන හැමදෙනාම අන් අයට බලවත්. අන්නේ ස්ථානයේ තමයි තමන්ගේ ඒ උපන් ගමාශේ භාග්‍යතුන් වහන්සේ අස්මා බැලුම් වශයෙන් උපදින්න ස්ථාන සුදුසු ස්ථානයේ වශයෙන් තෝරගෙන ලැබුවා. ඒ ආත්මාවේ දසමාසක් උසේ ඉඳලා මහා බෝසතාණන් වහන්සේ අවුකුසෙන් ඉදුණා. අපි දන්නවා ලෝකෙම සල්ලෝයේදී තමයි බෝසතාණන් වහන්සේ කුසෙන් දිහුනේ. අනිත් අය වගේ දුකසේ පීඩා විඳින්නේ නැහැ. මහා මායා දෙවියට කිසිම දුකක් පීඩාවක් නැහැ. ඒ වගේම සිදුවත් කුමාරයාට කිසිම දුකක් පීඩාවක් දැනෙන්නේ නැහැ. සිතගෙන ඉදිරියම තමයි තමන්ගේ දරුවා දීසේ. ඉහළ ඉන්නා වූ පහළට අඩිය තියනවා වගේ සහැල්ලුවෙන් තමයි ලෝකයේ මෞකසින් දෙන්නේ. ඉන්නක සේලම් බුදුරජාණන් වහන්සේලාට පොදු කාරණා. මේ මෞකසින් දෙවුනාම උන්වහන්සේව බ්‍රහ්ම රාජ්‍යයේ විසින් පිළිගත්තා. ඊළඟට සතරවරන් දෙවියන් විසින් පිළිගත්තා. ඉතින් අරගෙන පොළවේ පාට අපනකට මේ මහා පොළවේ ඉන්න මුළුමහා පිටිලා තියෙනවා. අපි කියමු සත්‍ය කියනකට ගමන් කරා. සත්‍ය කියන මුළු මහා පොළොව. දැනෙන්න මල් පිටිලා තියෙනවා. ඒ මහස්කාරයේම වෙන්නේ මහා පිටිලා තියෙනවා. එහෙනම් පිටින මොහොතක සත්‍යවරක් ගිහිල්ලා බලල තියෙනවා Tamanට වැඩි ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ ලෝකයේ තුල ඉන්නවා. එහෙම නෑ. Tamanට වැඩි ශ්‍රේෂ්ඨ කෙනෙක් නෑ. ඉපදුණු දරුවා. මේ මොහොතේ ඉපදුණු දරුවාට වැඩි ශ්‍රේෂ්ඨ කෙනෙක්. මේ තුන් ලෝකේ මේ සමහර විට රහත් වෙච්ච බ්‍රහ්ම රාජවරුත් ඉන්නවා. ඒ බ්‍රහ්ම රාජවරුන්ටත් වැඩි ඉහළයි. ඒ මේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබෙන බෝසතාණන් වහන්සේ නේද? ඒකින්ද රහත් වෙච්ච බ්‍රහ්මයාගේ ප්‍රතිපදිය ශ්‍රේෂ්ඨ අග්‍ර කෙනෙක්. ආවනේ දරුවා. අපි දන්නවා එහෙම දිසා බලලා අපේ සමාජයේ සිතෝ සමාජයේ සිතාසෙක මේ ආකාරයෙන් උදාහරණ වාක්‍ය ප්‍රකාශ කරලා තුන්ලෝක අග්‍රවශයෙන් මේ ලෝකයේ තුල පහළ වෙනවා. ඊට අවුරුදු ජීවිත කාලය තුළ ගත කරන අවුරුදු 16 දී විවාහ වෙන සුදුසු ප්‍රසේ සිදුත්තේ ඒ කාලේ හිටපු කිසි කෙනෙක් දෙන්නේ නැහැ. මේ කුමාරයා විවාහ කරන්න දෙන්නේ. ඒ කිසිම දවසක කිසි දෙයක් දෙන්නේ නැහැ. අධ්‍යාපනයක් ලැබෙන ජීවිතය තුළ අධ්‍යාපනය ලබන්න අවශ්‍යතාවයක්
තිබිලා නැහැ. මොකද සංසාරයේ තුල කරගෙන තියෙනා වූ කුසල දහම් වලින් සියලු දේම ගන්නවා. හැබැයි අනිත් අය දන්නේ මේ කුමාරයා කිසි දෙයක් ගන්නවා කියලා. ඒකින්ද අදිසියවත් රාජ්‍යයට අතුරක් වුණොත් හරදරයක් වුණොත් කොහොමද පටන් කරන්නේ කියලා කට්ටියට ප්‍රශ්නයක් ආවා. ප්‍රශ්නයක් ආවම මේ කුමාරයාට මේ උත්තර දෙන්න කුමාරයා කිව්වා හරි. හැකියාවන් පෙන්වන්න උත්සවයක් ලෑස්ති කරනවා. ඊගොම උත්සවේ ලෑස්ති කරලා දැන් හැකියාවන් පෙන්වන්න තියෙන පළවෙනිම ඉන්තල විදිනේ. ඉන්තල විදින දුන්න සාමාන්‍ය දුන්නක් නෙවෙයි අනිත් අය වගේ සාමාන්‍ය දියෙන් හදපු එකක් නෙවෙයි. ඒ දුන්න උස්සන්න මිනිස්සු වගේ කෝටි 1000ක ශක්තියෝ හිතන්න. එනකට අපේ මහා බෝසතාණන් වහන්සේ කියන්නේ කෝටි 10000කගේ අතුන් කෝටි 10000කගේ මහා ශක්තිය බල කියන කෙනෙක්. ඒ දුන්න උස්සර තියෙන්නේ සුද්ධෝදන මහරජා. තමන්ගේ පියාණන් වහන්සේගේ දුන්න තමයි මේ විශ්ව උස්සර. ඒ කියන්නේ ආත්මය වගේ බලයක් තිබුණා ශක්තියක් තිබුණා. මේ කුමාරයාගේ පහසුවෙන් විශ්වය කියන උස්සර ඒ දුන්නෙන් කරන්නා වූ කියනවා සුප දක්වලා තියෙනවා. අඩුවලින් සුප දක්වලා තියෙනවා. අඩු මිනිස් පාවිච්චි කරලා කරන්නේ යුද්ධ ආදී සුප දක්වලා තියෙනවා. ඒක ඊට පස්සේ තේරුම් ගත්ත මේ කුමාරයා දක්වලා හැකියාව තියෙනවා. විවාහයට සුදුසුයි කියලා අසෝදරා දේවිය විවාහයක් ප්‍රාර්ථනා කළා. ඒ ආකාරයේ කාලය ගත කරලා ඕක විශ්වාසය කාලය ලැබුණාට පස්සේ ආත්මයේ කුසල සම්භාරය දුක් විඳින ජීවත් වෙනා වූ මහා බෝසතාණන් ශක්තිය ලැබෙන්නේ ඒ මහා කුසල කර්ම විපාකයෙන් සිත අදුපාදුවක් අනාගත හිතගාමකදී ඒ ලැබෙමින් තමයි තමන්ගේ සබඳ ජීවිතය ගත කරන්නේ. මේ ජීවිතය ගත කරගෙන ඉන්නකොට එක්තරා දවසක් තමයි ඊළඟට යන අතරතුර පළමුවෙන්ම දැක්කා මහලු කෙනෙක්. දෙවියන්ගේ අනුභවයේ මහලු කෙනෙක් දැක්කා. සුදන් කුමාරයා කවදාවත් මේ මහලු කෙනෙක් දැකලා නැහැ. තමන්ගේ ඒ අතුරු නුවර කිසිම මහලු කෙනෙක් නැහැ. ලොක්කුනේ මරිනවනේ සමන බ්‍රාහ්මණයනේ සම්මගේ මහා සම්මන් කවුදනේ යාමීනේ මහලු වෙච්ච සම්මනේ හැමෝම මහලු වෙනවා දෝසාවෙන් අපි හැමෝම වයසට යන මහලු එහෙමද කියන කනගාටුවක් ඇවිල්ලා අපෝ හරවලා ටික කාලයක් එහෙම ඉඳලා නැවතත් උයනට යනකොට ඔන්න නෙබෙච්ච මිනිස්සෙක්ව දැක්කා. ඇහුව චන්න මේ කවුද? ස්වාමීනි මේ ලෙඩ වෙච්ච කෙනෙක්. චන්න මේ මිනිස්සු ලෙඩ වෙනවා. දෝසාමීස අපි හැමෝම ලෙඩ වෙනවා. එදත් හිතේ කනගාටුවක් කියලා නැවත හැරිලා ගියා. නැවත ටික කාලයකින් පස්සේ නැවතත් උයනට යනකොට මැරිච්ච මිනිස්සෙක්ව දැක්කා. දැකලා ඇහුව කවුද මේ චන්න? ස්වාමීනි මේ මැරිච්ච කෙනෙක්. චන්න හැමෝම මැරෙනවා. දෝස්වාමීනි මේ ලෝකෙ ඉපදෙන්නා වූ යම් කෙනෙක් ඇතේ සියලු දෙනා මරණයටපත් වෙනවා. ඒකත් හිතේ කනගාටුවක් ඇවිල්ලා නැවත හැරිලා. ඉතින් මේ සිදුවක් කුමාරයා ওই ගැන තමයි කල්පනා කරන්නේ. ඇයි මේ මිනිස්සු වයසට යන්නේ? ඇයි මේ ලෙඩ වෙන්නේ? ඇයි මැරෙන්නේ? මේකෙන් ගැලවෙන්න බැයිද? කියලා මේ ආකාරයේ නොයෙක් ආකාරයේ සිතුවිලි හිත ඉන්නවා. කොහොම ඉඳලා ටික කාලයක් ගිහිල්ලා උයනට යනකොට දකිනවා ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක්. සම්මගේ නෝ සම්මේ කවුද? ඒ තමයි ශ්‍රමණ බ්‍රාහ්මණය දිනේ ගාඩන්න පරිවිදලා තමන්ගේ සසරේ නිදහස් වෙන ගුණධර්ම පූර්ණයි කරන්නේ. මේක තමයි මේ ආයේ පිළිවෙත. අන්නේ මොහොතේදී තමන්ගේ ප්‍රශ්නයට උත්තරයක් ආව. මේක තමයි මේ ජරාවටපත් වීම, ලෙඩවීම, මරණය කියන දේෙන් ගැලවෙන්න කරන්න තියෙන මාර්ගය.
මේ දේ කරන්න ඕනේ කියලා හිතේ තියාගෙන උයනට ගිහින් ඒ උයනේ සිරින බදලා නැවත පැමිණියා. ඒ පැමිණෙනකොට රාහුල කුමාරයා පිදිලා ඒ සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ රජමාලිගයට ගිහිල්ලා තමන්ගේ කාමරයට වෙලා එන රැබෝ නාම ආත්තන කණ්ඩායම් ඇවිල්ලා නාටිකාංගනාවන් ඇවිල්ලා ආත්තනේ යෙදෙන නටන්න එනවා. හැබැයි සිද්ධාර්ථ කුමාරයා නිදි. ඊට වෙලාවක් යනකොට මේ නාට්‍යාංගනාවන් කල්පනා කරන්නේ අපි මේ නටනවා එතන සිද්ධාර්ථ කුමාරයා නිදි. අපි මේ කාට බලන්නද නටන්නේ. මේ නැටුමින් වැඩක් නෑ. අපිත් හැමෝම නිදා ගන්නවා කියලා ඒ වැටිච්ච දන්නලම වැටි හැමෝම නිදා ගන්නට එනවා. නිදා ගන්න එදුනම ටික වෙලාවක් ගියාම බෝසතාණන් වහන්සේට ඇහැරුණා. එහෙනම් වටපිට බලනවා. ඒ කාලේ අද වගේ විදුලි ආලෝක පන්දන්නේ පහන් එළියෙන් තමයි පන්දන් එළියෙන් තමයි ආලෝකයෙන් දැක්කේ. තමන් හරියට මේ තමන්ගේ මේ ඉස්සරහා ඉන්න පිරිස තමන් දැක්කේ හරියට මේ අමුසෝනක මිනිස්සු මැරිලා ඉන්නවා. සමහර අය අතපය විසික් කරගෙන නිදි. සමහර අය ගොරවන. සමහර අය නංගොඩවන. සමහර අය දවල් මත එක්කේව හීනෙන් කියෝ. මේ ආදී නොයෙක් ආකාර විකාර දැකලා බොහෝම කලකිරීමක් හිතට ඇති වෙලා කල්පනා කරා මම මේ ජීවිතේ මේ කාම්බෝගේ ජීවිතය අත්හැරලා දාලා මම මේ යනවා කියලා චන්නට කතා කරලා චන්න අපි මේ යන්න යන්නේ. යන්න ඕනේ කියලා සිද්ධාර්ථ කුමාරයා යශෝදරා දේවිය බලලා තමන්ගේ පුත් කුමාරයා බලලා තමන් එක්ක මේ සංසාරේ පුරාවට බෝසතාණන් වහන්සේ නමක් සසරෙන් ඈතර කරන්නේ මහා අභිනිෂ්ක්‍මණය කරන්න පිළිතුරු පුරාගෙන ආපේ ඡාන්නක් එක්ක ඒ වගේම සංකේතාස්ත්‍රාගේ පිටේ නගලා ලෝකරා බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍මණය කරන්නේ. මහා අභිනිෂ්ක්‍මණය කරන වෙලාවේදී මොකද ආපස් හැදලා බලනවා තමන්ට පේනවා මේ මහ පොළොවේ පෙරදීගෙන යනවා. තමන්ගේ දිශාවට පෙරදීගෙන යනවා. ඒක අත්තේ තමයි නැවත හැරෙන්න බෑ. ඊටත් දුන ගමන යන්නේ. නැවත හැරීමක් නෑ. ඊට පස්සේ පොළොව පෙරදීගෙන යනවා. ඒ ආකාරයෙන් ගිහිල්ලා තමන්ගේ ඒ බෝසත් තවුස් ජීවිතයක් ලබලා අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරලා අවං සාරසංඛ්‍ය කල්පලක්ෂ ගණන් ඒ වගේම විශ්වාසංඛ්‍ය කල්පලක්ෂ පුරාවට ඒ පාරමී ධර්ම පූර්ණේ කරගෙන දෙවියන්ව ඒ මාර්ගයේ අවසන් කරගෙන අවං උතුම් වූ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න තිබුණා. ඒ අපි දන්නවා වෙසක් පොර 15ක් පොය දිනේ. ඒ වගේ උතුම් දිනයක් සිහිපත් කරගන්න තමයි අපි මේ සීල භාවනා වැඩසටහන මේ ආකාරයෙන් සම්පාදනය කළේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙච්ච දවසේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය සහිත මේ ස්ථානයේදී උන්වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන උන්වහන්සේ ගැන ගුණ වර්ණනා කරන උන්වහන්සේ සිහිපත් කරන මේ ආකාරයෙන් කටයුතු කරන්න තියෙන මහත් වූ වාග්යය. බුදුරජාණන් වහන්සේ විසින් නොඑක ආකාරයෙන් ධර්මය දේශනා කළා. අපි දන්න පළවෙනිම දේශනා කළ ධර්මය තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මේ ලෝකේ ඉපදුනා වූ මිනිසයන් අතර 5 දිනයි මේ සූත්‍රය අහන්නේ හිටියේ. ඒ වුණාට කෝටි 18ක බ්‍රහ්ම රාජවරු මේ සූත්‍ර දේශනාව අහලා අරහත් භාවයේ නිර්වාණ ධර්මයෙන් සාක්ෂාත් කරගන්න තිබුණා. අසුර අනත්ත ලක්ෂණ සූත්‍රය අසලා පස්වල පවසන අරහත් භාවයට දැක්කේ. මේ වගේ අසනමකලින් ආරම්භ කරපු ඒ රහත් මාර්ගය සුවසසනකීය වැඩි පිළිසකදී නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්න සසරෙන් නිදහස්
හේතු වුණා. ඉතින් එවන් වූ ධර්මයක් තමයි අපි මේ ආකාරයෙන් ශ්‍රවණය කරන්නේ. අන්න ඒ වගේ ධර්මයක් තමයි අපි මේ පිළිපදමින් කටයුතු කරන්නේ. ඉතින් අපිත් මහත් වූ වාග්යක් මේ ප්‍රතිපත්ති මාර්ගය තුළ අපිට මේ ආකාරයෙන් ගමන් කිරීම ලැබීම. අපි සංසාරයේ යම්කිසි ප්‍රමාදයක් නිසා අපි මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේව දැකලා හෝ නොදැක හෝ මේ ආකාරයෙන් සසර තුල ගමන් කරමින් අපි මේ පැමිණිලා තියෙනවා. අනන්ත ප්‍රමාණ බුදුරජාණන් වහන්සේලාව අපි මේ දකින්න තියස්තේකි. වන්දනාමාන කරන්නකි. හැබැයි ඒ ධර්මයක් ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න තරම් අපිට ප්‍රඥාවක් තිබිලා නැහැ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පිරිනිවන් පාල යනකම් අපි දන්නේවත් නැතුව සමාවෙ. එහෙම නැත්නම් දැනගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න නැතුව ඉන්නේ නැති. ධර්ම මාර්ගය තුල ගමන් කරන්න නැතුව ඉන්නේ නැති. එහෙම ඉඳීමේ ඒ අප්‍රමාදීව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපි තවම සංසාරය තුල ගමන් කරනවා. මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න බැරි වුණොත් තව ඕන තරම් අපිට මේ සංසාරය තුල යන්න පුළුවන්. කෙලවරක් අවසානයක් දකින්න. මේ ලෝක සත්‍ය පහළ වෙච්ච දවසක් අගක් මුලක් පොණක් හොයන්න බෑ. ඒ වගේම තමයි අවසානයක් දකින්නත් බෑ. එහෙනම් අපිට මේ අවසානයක් දකින්න බැරි මේ සංසාරය තුල අවසන් කරගන්න පුළුවන් මාර්ගයක් අපිට දේශනා කරලා තියෙනවා. ඒ තමයි මේ ශ්‍රී සද්ධර්මය. අපි නිතරම ධර්මය අහනවා, ධර්ම මාර්ගය ගැන කතා කරනවා, ප්‍රශ්න කරනවා. සමහර විට ඒවා අපි තර්ක විතර්කත් කරනවා. ඒ කිසිම දෙයක් කරත් අපිට මේ ධර්මය අවබෝධ කරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න අපිට හැකියාවක් ලැබිලා නැහැ. එහෙනම් යම්කිසි මොකක් හෝ අඩුපාඩුවක් අපේ ජීවිත තුළ තියෙන භාවය අපිට දකින්න තියෙනවා. අන්නේ අඩුපාඩුව අපි තේරුම් අරගෙන ඒක විසඳ ගන්න ඕනේ. අපිට මේ ධර්මය අවබෝධ කරගන්න ඇයි අපිට බැරි වුනේ? කොතනද මේ අඩුපාඩුව තියෙන්නේ? කාගේද වැරද්ද තියෙන්නේ? මේ දුකෙන් නිදහස් වෙන්න අපිට තවමත් බැරි වුණා. ඇයි ඒ බැරි වුනේ කියන එක අපි කල්පනා කරන්න ඕනේ. කොතනද මේ අඩුපාඩු වරද තියෙන්නේ කියන එක අපි කල්පනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරන්නේ නැතුව මේක විසඳ ගන්න බෑ. ප්‍රශ්නේ මොකක්ද කියලා දන්නේ නැතුව අපිට උත්තරයක් හොයන්න බෑ. ඉස්සෙල්ලා ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. ඇයි අපි මේ සසරේ යන්නේ? තවමත් අපි මේ සසරේ යන්නේ මොකද්ද? මොකද්ද මේකට හේතුව? අපි තුල තවමත් තියෙනවා මොකද්ද? තණ්හාව කියන දේ. තණ්හාව කියන දේ අපි තුල තවමත් තියෙනවා. නොඑක ආකාරයෙන් තියෙනවා. ඒක මේ ආකාරයෙන් තියෙනවා කියන එක අපිට කියන්න බෑ. සියුම් ආකාරයෙන්ුත් තියෙනවා, ලොකුවටත් තියෙනවා. අනුසය වශයෙන් යටපත් වෙලා තිබෙන එක්තරා අවස්ථාවක ඉස්මතු වෙන වෙලාවලුත් තියෙනවා. ඒ කොයි ආකාරයෙන් හෝ මේ තණ්හාව කියන දේ, ආශාව කියන දේ අපේ තුල තියෙන තාක් අපේ මේ ජීවිත මේ නිවන් දකින්නවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. තණ්හාව, ආශාව දුරු කරාම තමයි නිවන කියන දේ අපිට ලැබෙන්නේ. මේ තණ්හාව ආශාව කියන දේ දුරු කරගන්න නම් අපි කුමක්ද කරන්න ඕනේ? අපි මේ තණ්හාව ආශාව ඇතිවෙන්න හේතු අපි දැනගන්න ඕනේ. මේ තණ්හාව ඇතිවෙන්න හේතුව තමයි අපි මේ ඇස කන නාසය දිව කය මනස කියනා වූ ඉන්ද්‍රියන් පාවිච්චි කරන ගන්නා වූ විෂම අරමුණ. මේ අරමුණු නිසා මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? හැමතිස්සෙම එක්ක මේ අහන් දකින්න දෙයක් කෙරෙහි අපි එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක මුලාවටපත් වෙනවා. ඒ හේතුව නිසා මොකද්ද? තෘෂ්ණාව කියන දේ නිර්මාණය වෙනවා.
ඇලෙන්නේ තෘෂ්ණාව නිසා. ගැටීම ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා. දැන් ගැටීම ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා. කෙනෙක් කියන්න පුළුවන් තණ්හාවෙන් ගැටෙනවා කියන්නේ තණ්හාව නිසා වෙන්නේ කොහොමද? ඇතින්නේ අපි මේක වැඩිය යහපත් දෙයක්, සුන්දර දෙයක්, හොඳ දෙයක් තියෙනවා. ඒ නිසා අර අනිෂ්ට අරමුණක් එක්ක ගැටෙනවා. එතකොට වෙන දෙයක් කෙරෙහි තියෙනා තෘෂ්ණාව මුල් කරගෙන තව දෙයක් කෙරෙහි ගැටෙනවා. කියන්නේ තෘෂ්ණාව තියෙනවා නම් ඒක ඇලීමක් ඇති කරගන්නවා, ගැටීමක් ඇති කරගන්නවා. ඒකට ඇහෙන් දකින රූප වලින් අපි ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. ඒ වගේම තමයි කානින් අහන ශබ්ද. ඒ වයින්ොත් අපි ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. අනේ ආසෙන් විදින විදින් වලින් දැනිසුනේ අපි ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. ඉරෙන් දැනෙන රසයන් වලට අපි ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. ඒ වගේම තමයි කායයට ලැබෙන පහස වලට අපි ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. ඒ වගේම මනසට දැනෙන අරමුණු වලට අපි ඇලීම් ගැටීම් ඇති කරගන්නවා. මේ හැම දෙයක් තුළින්ම අපට නිර්මාණය වෙන්නේ තෘෂ්ණාව කියන්නේ. තෘෂ්ණාව කියන දේ නිර්මාණය වීම නිසා මොකද සිද්ධ වෙන්නේ? අන්නහව නිසා මේ සියලු දේ කෙරෙහි උපාදානයක් නිර්මාණය වෙන තමන්ගේ හිත. උපාදානය ඇති වෙන්නේ මොනවටද? මේ රූප ධර්මයන් වලට. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ මේ රූප ධර්මයන් වලට අපි ඇලීම් ඇති කරගන්නවා. ඒ වගේම මේ තණ්හාව නිසා මේ වේදනාව ආයත දැනෙන සැප දුක උපේක්ඛා කියනවා වේදනාවන් වලට අපි උපාදානය කරගන්නවා. සංඥාව හඳුනා ගැනීම ඒවා කෙරෙහි අපි උපාදානය කරගන්නවා. ඒ වගේම තමයි සංඛාර. සංස්කාර කියන්නේ වේදනා සංඥා හැර අනිත් සියලුම කායික ධර්මයන්. ඒ කායික ධර්මයන් වලට අපි හිතේ උපාදානයක් ඇති කරගන්නවා. ඊට පස්සේ විඥානය. මේ සිත් කෙරෙහි අපි උපාදානයක් ඇති කරගන්නවා. මේ පංච උපාදානස්කන්ධය. රූප කෙරෙහි පඨවි ආපෝ තේජෝ වායෝ මේ ආත්‍යාදී මේ ශරීරයේ තියෙන මේ තද ගතිය, ඒ වගේම වැగిරෙන ගතිය, උෂ්ණය, ඒ වගේම සිරවෙන බව වායෝ ධාතු මේ කියනවා වූ දේ නිමානිත ආධ්‍යාත්මික බාහිර වූ සියලුම දේ. සමාජයේ බාහිර දේ සියලුම දේ කියන්නේ අපේ හිතේ තෘෂ්ණාවක් ඇති කරගන්නවා. ඒ තෘෂ්ණාව නිසා ඒ සියලු දේ කෙරෙහි උපාදාන ඇති කරගන්නවා. අතින් බැඳිලා යන උපාදාන කරගන්නවා. ඒ වගේම මේ උපාදාන නිසා වේදනාවන් වලට උපාදාන විදී සැපය විඳිනවා නම් ඒ සැපය දැනෙන්න කොට අල්ලාගන්නවා. දුක් විඳිනවා නම් ඒ දුක් අරමුණු දෙයි දැඩි කොට අල්ලාගන්නවා. දුක කියන දේ දැඩි කොට අල්ලාගන්නවා. දුක කියන දේ අල්ලගන්නේ නැත්නම් දුක ඒ ඇති වෙන මොහොතේම අවසන් වෙලා යන්න ඕන. එහෙම දුක් අරමුණක් අපි දැඩි කොට අල්ලගන්න හින්දා තමයි ඒ ගැන නිතර හිතලා දුක් වෙන්නේ. ඒකත් දැඩි කොට අල්ලගන්න. එහෙනම් මේ වේදනාවන් මධ්‍යස්ථ වේදනාවන් උපාදාන කරලා අල්ලගන්න. මධ්‍යස්ථයේ කියන්නේ අපිට හිතා ගන්න බැහැ සමහර වෙලාවට. සැප දුක අතරතුර ස්වභාවය. ඒ ස්වභාවය තුළ අපි මෝහයටපත් වෙනවා. මෝහයටපත් වීම නිසා ඒ වේදනාවන් කිරි යථාර්ථය තේරුම් ගන්න බැරි නිසා ඒවට උපාදාන ඇති කරගන්නවා. අපි මේ හඳුනා ගන්නා වූ දේ දැන් අපි හැම දෙයක්ම දකින්නේ හඳුනා ගන්න නිසා තමයි අපි මේ දකින්න දේවල් අපි දැනගන්නේ.
අපිට යම් කිසි මතකයක් තියෙනවා. නිල් පාට, රතු පාට, කහ පාට, හැඩය, දිග පල්ල මේ හැම දෙයක් කෙරෙහිම යම් කිසි සංඥාවක්, මතකයක්, හඳුනා ගැනීමක් තියෙනවා. අනේ හඳුනා ගැනීම එහි අපේ හිත උපාදාන කරනවා. ඒ වගේ මේ හිතේ තියෙනා වූ චෛතසික ධර්ම. මේ සිත් වලටත් අපි උපාදාන කරනවා. ඔන්නෝක තමයි උපාදාන වශයෙන් කියනා වූ දේ ගැන කෙටියෙන් අපිට සඳහන් කරන්න තියෙන්නේ. මෙන්න මේ උපාදානය මුල් කරගෙන කරන්නා වූ කුසල් හෝ අකුසල්. උපාදානය මුල් කරගෙන කුසලුත් කරනවා අකුසලුත් කරනවා. දැන් අපි මේ ස්ථානයේදී අපි මේ රුවන්වැලි සෑයේදී ඒ චෛත්‍ය රාජාණන් වහන්සේ අපි මේ ඇහෙන් දැකලා ඇති කර ගන්නා සංඥාව. ඒ ඇති කර ගන්නා වූ සංඥාව නිසා අපි මොකද්ද? චේතනාවක් පහළ කර ගන්නවා. ඒ චේතනාව මොකද්ද? කුසල චේතනාව. ඒ කුසල චේතනාව මුල් කරගෙන අපි කර්මයක් කරනවා. මල් පූජා කරනවා, සුවඳ දුම් පූජා කරනවා. මේ ආකාරයේ ක්‍රියාවන් කරනවා. මේ හැම දෙයක්ම කරන්නේ යම්කිසි උපාදානයකින්. උපාදානයෙන් තොරයි නම් කර්මයක් රැස් වෙන දෙයක් සිද්ධ කරන්නේ. දැන් රහතන් වහන්සේලා මල් පහන් පූජා කරනවා. හැබැයි කර්ම රැස් වෙන්නේ කර්ම රැස් වෙන්නේ ඒ කරන්නා වූ ක්‍රියාවන් ගෞරවයෙන් ශාස්ත්‍ර ගෞරවයෙන් කරා. බලාපොරොත්තු අදහා ගැනීම ක්‍රියාවලියක් පමණයි. ශාස්ත්‍ර ගෞරවයට මල් පහන් පූජා කරනවා. ඒකට අපේ හිතේ එහෙම එකක් නෙමෙයි. අපේ හිතේ ඇති වෙනවා යම්කිසි උපාදානයක්. තෘෂ්ණාවක් ඇති වෙනවා. මේ දේ කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. මේක මීට වැඩි හොඳට කරන්න ඕනේ කියලා මෙහිම අන්නාවක් උපාදානයක් සහිතව තමයි කටයුතු කරන්නේ. ඒකෙන් කුසලයක් රැස් වෙනවා. හැබැයි ඒක අපිට උපකාර වෙන්නේ සසර සැපවත් වෙන්න. අවකෙනෙක් මේ රුවන්වැලි සෑය දිහා බලාගෙන කෙනෙක් දොස් කියන්න පුළුවන්, වැරදි දේවල් කියන්න පුළුවන්. අන්න එයාගේ හිතේ ඇති වෙන්නේ අකුසල. එන එකම අරමුණක් කෙරෙහි සමහරට කෙනෙක් කුසල් කරගන්නත් පුළුවන්, තව කෙනෙක් අකුසල් කරගන්නත් පුළුවන්. එහෙනම් මේ උපාදාන නිසා කුසල අකුසල කියන දේ නිර්මාණය වෙනවා. ඒතකොට මේ කුසල අකුසල වලින් ඊට පස්සේ නිර්මාණය වෙන දෙයක් තමයි මොකද්ද මේ භවය කියන දේ. භවය කියන්නේ මොකද්ද? විපාක පිණිස කර්ම රැස්වීම. අර උපාදාන කරගෙන කරන්නා වූ ක්‍රියාවන් වල විපාකයක් වශයෙන් භවයක් නිර්මාණය. භවය කියන්නේ විපාක පිණිස කර්ම රැස්වීම. කර්ම රැස්වලා ඒ කර්මයේ විපාක දෙන ස්ථාන තියෙනවා. දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුර. මෙන්න මේ භවයන් තියෙන විපාක දෙන්න. තමන් කරගන්නා වූ කුසලයට අනුරූපීව එක්ක දිව්‍ය ලෝකයක උපදින, එක්ක මනුස්ස ලෝකයක උපදින. තමන් කරගන්නා වූ අකුසල කර්ම වල විපාක හැටියට සතර අපායේ പ്രേත ලෝකවල උපදින. ඒකට ඒ උපදින්නේ අන්න උපාදානයේ කරගත් කර්ම වල විපාක වල. එහෙනම් භවය කියන්නේ මොකද්ද? විපාක පිණිස කර්ම රැස් වෙන ස්ථාන. අනේ කර්ම වාස්සේ ඊළඟට භවයෙන් පස්සේ ජාතිය හටගන්න. ඉපදීම හටගන්න. ඉපදීම හටගන්නේ අන්න අර කිව්වා වූ රැස් වුණා වූ කර්මයන්ට අනුව. ඔය හරි උපදීම. එහෙනම් අපි මේ මනුස්ස ජීවිතයක් ලබලා තියෙන පෙර ජීවිතයක කරගත්තා වූ කුසල විපාකය. මනුස්ස ජීවිතයක ඉපදීම පමණයි. ජීවත් වීම නෙමෙයි. ජීවිතය ගත කරන එක නෙමෙයි. මව් කුසක මිනිස්සෙක් වෙලා උපදින්න ඒ ප්‍රතිසන්දි චිත්තය පහළ වෙයි.
හේතු වෙලා තියෙන එක්ක පෙර ජීවිතේ කරගත්ත යම්කිසි කුසලයක්. එහෙම නැත්නම් ඊට කලින් ජීවිතයක කරගත්ත එකක්. එහෙම නැත්නම් මේක අල්ප ගානකට කලින් කරගත්ත කුසලයක් වෙන්නත් පුළුවන්. පෙර ජීවිතේ මරණයටපත් වෙලා ප්‍රතිසන්දිය වශයෙන් කුසල සිතක් ඇති වෙලා තමයි අපි මේ මනුස්ස ජීවිතයක් ලබන්නේ. මනුස්ස ජීවිතයක් ලබලා ඉපදුනාට පස්සේ හැම මොහොතකම අපිට කර්ම විපාකයක් දෙනවා. හැම මොහොතකම. ඒවට කියන ප්‍රවෘත්ති විපාක. ජීවිතය ගත කරන හැම තප්පරයක් ගානෙම පෙර කරන ලද කර්මයක් විපාක දෙදී තමයි යන්නේ. අපි යම්කිසි සැපක් විඳිනවා නම් මේ පෙර සසරේ කරන ලද යම්කිසි කුසල කර්මයක විපාකය. අපි යම්කිසි මොහොතක යම්කිසි දුකක් විඳිනවා නම් ඒ පෙර කරන ලද අකුසල කර්මයක විපාකය. කායික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්. සැපක් විඳිනවා නම් කුසල විපාකය. දුකක් විඳිනවා නම් අකුසල විපාකය. එතකොට මේ පෙර ජීවිතවල මේ ආකාරයෙන් අපිට කරගත්තු කුසල විපාකයන්ගේ හේතුව. එහෙම නැත්නම් අකුසල විපාකයන්ගේ හේතුවෙන් අපි මේ ජීවිතයේ සැප දුක භුක්ති විඳිනවා නම් අපිට හිතා ගන්න තියෙන්නේ මතු ජීවිතවලත් අපි මේ කරගන්නා වූ ක්‍රියාවන් වල ප්‍රතිඵලයන් වශයෙන් තමයි ඊළඟ ජීවිතවල අපිට විපාක වාරය ලැබෙන්නේ. මේ ජීවිතේ යම් කිසි දෙයක් හොඳ දෙයක් කරොත් කුසල් දෙයක් කරොත් මතු ජීවිතවල හොඳ විපාක ලැබෙනවා. නරක දෙයක් කරොත් මතු ජීවිතවල නරක විපාක ලැබෙනවා. ඒක තමයි මේ ස්වභාව ධර්මය. ඒක තමයි න්‍යාය. හොඳ දෙයක් කරොත් හොඳ විපාක, නරක දෙයක් කරොත් නරක විපාක. එතකොට මේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ පහළ වෙලා අපිට මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මේ නරක දේ ඈත් කරලා හොඳ දේ ලබා ගන්න. මේ දේ නරකයි මේ දේ හොඳයි කියලා අපිට දේශනා කොට වදාළා කියලා. ඉතින් මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ මාර්ගයේ ගමන් කරන පිරිසක් වශයෙන් අපි මේ ධර්මය හොඳට ශ්‍රවණය කරගන්න ඕනේ. මේ ධර්මයේ තුල තියෙනා වූ මේ නිවැරදි මාර්ගය අපි තේරුම් ගන්න ඕනේ. අපිට මේ ධර්මයේ කියන දේ හැම කාලයකම හෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක තමයි මේ ධර්මය එන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක තමයි මේ හේතුඵලය අපිට දැනගන්න අවස්ථාව ලැබෙන්නේ. මේ ලෝකයේ පහළ වුණේ මේ සත්‍යය පහළ වුණේ මේ හේතුවෙන්. මේ සත්‍යය දුක් විඳින්නේ මේ හේතුවෙන්. මේ සත්‍යය මේ සසර ගමන් කරන්නේ මේ හේතුවෙන් කියනවා වූ කාරණය අපිට අහන්න ලැබෙන්නේ මේ බුද්ධ ශාසනයක විතරයි. මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් මේ හේතුඵලය මේ සසර පුරාවට මේ සත්‍ය ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් දුක් පීඩා විඳින්න හේතුනේ මෙන්න මේ ආකාරයෙන් තමන් විසින් කරගන්නා වූ මේ තණ්හාවෙන් ආශාවෙන් කරගන්නා වූ ක්‍රියාවන් වල ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ආකාරයෙන් දුක් විඳින්නේ කියන එක භාගතුන් වහන්සේ විසින් අපිට පෙන්වලා දුන්නා. පෙන්වලා දුන්නාට පස්සේ භාගතුන් වහන්සේ මේ ලෝක සත්‍යයේ නිවන කියන දේ මේ සියලු දුකෙන් නිදහස් වෙච්ච කිසිම උපද්‍රවයක් නැති කිසිම දුකක් නැති ස්ථානයක් තියෙනවා. මෙන්න මේ ස්ථාන කියන්නේ මෙන්න මේක මාර්ගය කියලා අපිට මේ නිවන් මාර්ගය දේශනා කළා. ඒක තමයි මේ ආරෂ්ඨාංග මාර්ගයේ වශයෙන් අපිට අහන්න ලැබෙන්නේ. මේ ආරෂ්ඨාංග මාර්ගයේ තියෙනා වූ කරුණු අට සරල කරුණු අටක් වශයෙන් අපිට අහන්න ලැබුණාට මේ කරුණු අටෙන් තමයි අපේ නිවන් මාර්ගය විවෘත වෙන්නේ. සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ තියෙන විශ්වාසය. ඒ වගේම පෙර ජීවිත පිළිබඳ අපිට විශ්වාසයක් තියෙනවා. පෙර ඉපදුනාය කියන්නේ.
ඒ වගේ මතු ජීවිත ගැන විශ්වාසයක් තියෙනවා. මතු ඉපදිනවා. කර්ම කරාම මතු ඉපදිනවා. ඒ වගේ පෙර ජීවිත සහ මතු ජීවිත පිළිබඳ මේ දෙක ගැන විශ්වාසය තියෙනවා. ඒ වගේම තමයි හේතුඵල ධර්ම ගැන අවබෝධය කියනවා. මේ කරුණ වට තියෙනවා නම් අන්නේ පුද්ගලයා සම්මා දිට්ඨිය යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් දුක කියන දේ විශ්වාස කරන්නේ නැත්නම්, දුකට හේතුව විශ්වාස කරන්නේ නැත්නම්, නිවන ගැන විශ්වාස කරන්නේ නැත්නම්, මේ මාර්ගය ගැන විශ්වාස කරන්නේ නැත්නම්, හේතුඵල ධර්මයක් ගැන විශ්වාස කරන්නේ නැත්නම්, එයා සම්මා දිට්ඨියට පැමිණිච්ච කෙනෙක් වශයෙන් සලකන්න බෑ. ඒකේ සම්මා දිට්ඨිය අපි තුළ ඇති කරගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි සම්මා සංකල්ප, නිවැරදි සංකල්පන. තමන්ගේ හිතේ නිවැරදි සංකල්පන ඇති කරගන්න. තවත් කෙනෙක් කෙරෙහි තරහසිතක් ඇති කරගන්නේ නැහැ. තවත් කෙනෙක් කෙරෙහි දේශ හිතක් ඇති කරගන්නේ. ඒ වගේම අනිත් අයගේ වස්තුව කෙරෙහි ලෝභ හිත ඇති කරගන්නේ නැහැ. මේ සිතෙන් නිවැරදිව සිතුවිලි ඇති කරගන්න. මෛත්‍රී සහගත, කරුණා සහගත, මුදිතා සහගත, උපේක්ඛා සහගත සිතුවිලි ඇති කරගන්න. මේ හිතේ ඇති කරගන්නා නිවැරදි සිතුවිලි වලට කියනවා සම්මා සංකප්ප. මේ නිවැරදි සිතුවිලි ඇති කරගන්නීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි සම්මා වාචා කියන මේ සීල ප්‍රතිපදාවට ඒ වචනයෙන් නිවැරදි ආකාරයෙන් කටයුතු කරන්න එයාගේ හිත නිවැරදි වෙන්න ඕනේ. හිත නිවැරදි නැත්නම් වචනේ නිවැරදි වෙන්නේ නැහැ. හිතේ තියෙන එක තමයි කටින් පිට වෙන්නේ. හිත නිවැරදි නැත්නම් වචනේ නිවැරදි වෙන්නේ නැහැ. එහෙනම් හිතේ නිවැරදි සංකල්පනාවක් පහළ කරගන්න ඕනේ වචනය පිරිසිදු. ඒ වගේම තමයි හිතේ නිවැරදි සංකල්පනා තියෙනකොට හයේ නිවැරදි ක්‍රියාවන් සිද්ධ වෙනවා. නිවැරදි ක්‍රියාවන් සිද්ධ කරන්න නම් හිත පිරිසිදු වෙන්න ඕනේ. හිතේ ද්වේෂය තියාගෙන, මෝහය තියාගෙන, රාගය තියාගෙන නිවැරදි දේවල් කරන්න බෑ. එහෙනම් නිවැරදි ආය කර්ම ඇති කරගන්න නම් හිත නිවැරදි භාවයට පත් කරගෙන ඉන්න ඕනේ. ඊළඟට නිවැරදි ආකාරයෙන් ජීවිතයක් ගත කරන්න ඕනේ. සම්මා ආජීවය. මේ තමන් විසින් කරන්නා වූ ජීවත් වීම පිණිස කරන්නා වූ ක්‍රියාව. එදිනෙදා කටයුතු ආදී රැකිරක්ෂා ව්‍යාපාර ආදී නිවැරදි ආකාරයෙන් කරනවා. තව කෙනෙක් පීඩාවටපත් කරලා, හොරකම් කරලා, නරකම් කරලා, වංචා කරලා මේ ආකාරයෙන් නෙමෙයි. මොකලෙතු වෙනදාම කරලා මේ ආකාරයෙන් නෙමෙයි. නිවැරදි ජීවිතාවක් පවත්වන්න ඕනේ. නිවැරදි ජීවිතාවක් පවත්වන්න නම් අන්නර සම්මා දිට්ඨියක් ඕනේ, නම් සම්මා සංකල්පයක් ඕනේ. නිවැරදි දෘෂ්ටියක් තියෙනවා, නිවැරදි හිතේ සංකල්පනා තියෙන්නත් ඕනේ. එහෙම නැත්නම් කවදාවත් හොඳ දෙයක් කරන්න හිතේ ක්‍රියාවට නංවන්න සිතුවිලි පහළ වෙනවා. ඊළඟට නිවැරදි වායාමයක් තියෙනවා. මෙතන වායාම කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය උත්සාහය. දැන් මේ නිවන් මාර්ගයේ වඩන කෙනෙක් නිවැරදි උත්සාහයක් ඇති කර ගන්න ඕනේ. නිවැරදි උත්සාහය මොකද්ද? අකුසලයෙන් බැහැරලා කුසල උපදවා ගන්න. තමන් ජීවිතේ යම්කිසි අකුසල දහම් ටිකක් කරගෙන ඉන්නවා නම් සමාජයේ විසින් හෝ ධර්මයේ විසින් හෝ වැරදි කියලා යම්කිසි ක්‍රියාවන් ටිකක් තියෙනවා. මේ ක්‍රියාවන් සිද්ධ කරනවා නම් අන්නේ ක්‍රියාවන් වලින් වැළකීලා, ඒ අකුසල දහම් වලින් වැළකීලා කුසල දහම් වඩා ගන්න එක තමයි සම්මා වායාම. ඒ වගේම තමන්ගේ ජීවිතය තුළින් තමන්ට කරගන්න බැරි වෙච්ච යම්කිසි කුසල් තියෙනවා. ඒකක් තමන්ට කරගන්න බැරි වෙච්ච කුසල් තියෙනවා නම් අන්නේ කුසල් කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. අන්නේ ඒක නිවැරදි වායාමය. අන්නේ නිවැරදි වායාමයේ තමන්ගේ ජීවිතයට ගන්න. ඊළඟට සම්මා සති. සම්මා සති කියන්නේ සතර සතිපට්ඨාන. ආයානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියනවා මේ ධර්ම මාර්ගය.
මේ ධර්ම මාර්ගය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්ට යෙදෙන මාතෘකා ඒ වුණාට අපි මේ අවස්ථාවේදී කෙටියෙන් සඳහන් කරනවා. ඊළඟට සම්මා සමාධිය. සම්මා සමාධිය කියන්නේ මේ ධ්‍යාන ආදී හිතේ ඇති කරගන්නා සමාධිය. ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මේක තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ තියෙන ආරෂ්ඨාංගික මාර්ගය. ඉතින් මේ ප්‍රතිපදා මාර්ගයෙන් පිට කෙනෙක් නිවන් මාර්ගය ලබා ගන්නවා කියන අවදාවක් සිද්ධ වෙනවා. මේක තමයි ලෞතර බුද්ධ ශාසනයක මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගය. කර්ම අටකින් යුක්ත මාර්ගය. මේ මාර්ගයේ ගමන් කරන කෙනාට ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපිට තියෙන මේ ලැබුණා වූ අපේ ජීවිතය තුළ අපි උත්සාහවත් වෙන්න ඕනේ එදිනෙදා ජීවිතය තුළ විතරම මේ ධර්ම මාර්ගය අපේ ජීවිතයට ලබා ගන්න මේ කියන ක්‍රියා වූ කර්ම එකතු කරගෙන අපි අසා තියෙනා වූ දැනගෙන තියෙනා වූ කර්ම ජීවිතයට එකතු කරගෙන ගුණධර්ම පූර්ණය කරගෙන සසර දුක නිදහස් වෙන්න අපි හිතෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මේ උත්සාහවත් වෙනා වූ අවස්ථාවක මේ මොහොතේදී සී සමාදන් වෙලා ගුණධර්ම පූර්ණය කරගනිමින් අපි මේ උත්සාහවත් වෙන මේ ධර්ම මාර්ගය තුළ යම්කිසි දිනුවක් ලබා ගන්න. ඉතින් අද උදෑසන කාන්ත පැමිණිලා සී සමාදන් යෙදিলা ගුණධර්ම පූර්ණය කරගනිමින් අපි උත්සාහවත් වීගෙන යනවා. ඒ වගේම සීල භාවනා ආදී කටයුතු සිදු කරගනිමින් උත්සාහවත් වෙන්නේ ලෝතර බුද්ධ ශාසනයේ ඒ උතුම් ඵලය අපේ ජීවිතයට ළඟා කරගන්න. මේ උතුම් ඵලය ළඟා කරගත්තාට පස්සේ අපිට පුළුවන් මේ සියලු දුක නිදහස් වෙන්න මේ ලෝකයේ යම් කිසි කෙනෙක් ලබන්නා වූ තියෙනා වූ යම් කිසි ඵලයක් ඇද්ද මේ ඵලෙ දුක් විඳින්න. මේ උතුම් නිර්වාණ ධර්මයෙන් සාක්ෂාත් කරගන්න. එහෙනම් මේ කරුණ කාරණා සියල්ල එකතු කරගෙන අපි මේ මහා සෑය ඉදිරිපිට අපි මහත් වූ ප්‍රතිපත්ති පූජාවක් පවත්වන්න දෙනවා. ඒ ප්‍රතිපත්ති පූජාවේ පින්කම අපි ලෞතර බුදුරජාණන් වහන්සේට පූජාවක් කොට පූජා කරමු. මේ ප්‍රතිපත්ති මාර්ගයේ ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරන පූජා වේවා. දෙවනෝද පූජා කරන පූජා වේවා. දෙවනෝද පූජා කරන පූජා වේවා. ප්‍රතිපත්ති පූජා කරනවා. හොඳයි අද දිනේදී මේ ආකාරයෙන් මේ ස්ථානයේදී මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ අතුන් සිල්වා මහත්මයා, ඒ වගේම ගායත්‍රී ශශිකලා මහත්මිය කියන දෙපරිසි. දින හතක් පුරාවට සීල සමාදානයේ යෙදෙන උපාසක උපාසිකාවන්ට උදෑසන දහවල් දානය සහ රාත්‍රියේ සීල ගුණපස ආදිය සපයන්නේ මේ දෙපළගේ ප්‍රධාන දායකත්වය. ඒ වගේම අද දින ධර්ම දේශනාවක්, අද දින භාවනා වැඩසටහන් පිටකමක් සඳහා මේ සීල අනුකුත් පින්කම් සඳහා ගුණපස ආදී යලින් කිරිපිඩ පූජා ආදියට මේ සියලු දේවටම දායකත්වයේ දරන කටයුතු කරන්නේ මේ අතුන් සීලා මහත්මයා සහ දායකත්වයේ සත්‍යලා මහත්මයා. ඒ වගේම නොඑක ආකාරයෙන් පින්කම් වලට මේ දවස්වල පුරාවට සිද්ධ කරන පින්කම් වලට මේ පින්වත් දෙපළ සහසම්බන්ධ වෙනවා. දැන් මේ අපි ශබ්ද විකාශනයන්ට පවා මේ දී ගැනීමට අවශ්‍ය කරන මූලික ප්‍රතිපාදන ලබා දෙන්නේ මේ දෙපළ විසින්. ඉතින් යායට මේ කරගන්නා වූ ධර්ම දානීය පින්කම ඒ වගේම මේ පූජා ආදී පැවැත්වීමෙන් රැස් කරගන්නා වූ සියලු පින්ද මේ දෙදෙනා විසින් කරගෙන යනා වූ රැකරක්ෂා කටයුතු සඳහා සාර්ථක භාවය පිණිස, නිදුක් නිරෝගී භාවය පිණිස, ඉදිරි කටයුතු සඵල කර ගැනීම පිණිස පුරුණෝගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන මේ ස්ථානවල අධිග්‍රහතෝ සීල දෙවියන්ගේ නිර්වාණ සායයට මේ වැඩෙන් දින්නා වූ ගෝණයක් ධාතුන් වහන්සේලාගේ උතුම් වූ බුදුරුවනේ ආශිර්වාදයක්
ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාට ඒ වගේම මේ සම්බන්ධව සීල සමාධි යෙදෙන සියලු දෙනාටම ඒ වගේ මේ දායකත්වයේ දරුවෝ අතුල් සිල්වා මහත්මයන් සහ ගායත්‍රි ශිෂ්‍යලා මහත්මියගේ දෙමාපියන් ඒ වගේම සහෝදර සහෝදරයන් සිටිනාගේ සියලු දෙනා නෑදෑ හිතමිතුරන් සියලු දෙනාට මේ රැස් කරගත්තා වූ සීල පින්බලෙන් ඒ ප්‍රාර්ථනීය කටයුතු සාර්ථක සඵල කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේම තමන් නම් මේ පරිලෝකයන් ඥාති මිත්‍රාදීන් සිටින ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්ත අනුමෝදන් වෙන්නා සියලු ඥාති සිටි සුවපත් භාවයටපත් වේ උතුම් නිවන සේවා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්ත අනුමෝදන් වෙන්නා සියලු දෙවියෝ සිටි සුවපත් භාවයටපත් වන සඵල ප්‍රඥානං කරගත්තා උතුම් නිවනින් සනසේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ඥාතික දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශත්තාය බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං දීනා පුඤ්ඤ කම්මේ මාගේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවාන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. Bele
ඒ